නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. මා පුඤ්ඤ භායි සූත්‍රය. අංගුත්තර සත්තක නිපාතේ මා පුඤ්ඤ භායි සූත්‍රය. බුදුරජාණන් වහන්සේ සවැත් නුවර සමීපයේහි වූ ජේතවන කුමාරයාට අයත් භූමි ප්‍රදේශයේහි අනේපිඩු සිටුතුමා විසින් ඉදිකර පූජා කරන ලද ජේතවනාරාමේ වැඩ වාසය කරන සමයෙහි භාගතුන් වහන්සේ භික්ෂූන් නමතා මා පුඤ්ඤ භායි සූත්‍රය දේශනා කළා. මා භික්ඛවේ පුඤ්ඤානං භායිත්ථ. භික්ෂූනි, පුණ්‍යයට බිය නොව. සුඛස්සේතං භික්ඛවේ අදිවචනං යදිදම් පුඤ්ඤන්ති. යම් කිසි පුණ්‍ය යන නමක් තිබෙනවා නම් භික්ෂූනි, එය සැපයට නමක්. එම නිසා භික්ෂූනි, පුණ්‍යයට බිය නොවව්. පින් කිරීමට බිය නොවව් යනුවෙන් භාගතුන් වහන්සේ මේ සූත්‍ර දේශනාව ආරම්භ කරනවා. අභිජානාමි කෝපනාහම් භික්ඛවේ දීඝරත්තං කතානං පුඤ්ඤානං දීඝරත්තං ඉත්තං කන්තං මනාපං විපාකං පච්චුන භූතං. භික්ෂූනි, මවිසින් දීර්ඝ කාලයක් පුරා කරන ලද පුණ්‍ය කර්මවල ඉෂ්ට වූ, කාන්ත වූ, මනාප වූ ඵල විපාක හොඳින් දනිමි. සත්තවස්සානි මෙත්තං චිත්තං භාවේසින් සත්තවස්සානි මෙත්තං චිත්තං භාවිත්වා සත්ත සංවට්ට විවට්ට කප්පේ නයිමං ලෝකං පුනරාගමාසෙන්. වර්ෂ 7ක් වඩන ලද මෛත්‍රිය සිතින් සංවට්ට විවට්ට කල්ප 7ක් නැවත මනුෂ්‍ය ලෝකයට නොපැමිණියමි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, වර්ෂ 7ක් මෛත්‍රී සිත වැඩිමෙන්, මෛත්‍රී භාවනාව වැඩිමෙන් නැවත මනුෂ්‍ය ලෝකයට කල්ප 7ක්, මහා කල්ප 7ක් නොපැමිණි බව. සංවට්ඨමානස්සුදාහම් භික්ඛවේ ලෝකේ ආබස්ස රූපගෝ හෝමි. ලෝකය නස්නා කල්හි මම ආබස්සර බ්‍රහ්ම ලෝකයට ගියෙමි. විවට්ඨමානේ ලෝකේ ශුඤ්ඤං බ්‍රහ්ම විමානං උපජ්ජාමි. ලෝකේ නැවත හැදෙන විට විවට්ට සංකල්පේහි නැවත ශුන්‍ය වූ බ්‍රහ්ම විමානයට පැමිණෙනවා. එහි තේරුම තමයි මහා බ්‍රහ්මයා වශයෙන් බ්‍රහ්ම ලෝකේ ප්‍රථමයෙන් උප්පත්තිය ලැබීමට වාග්ය සම්පන්න වුණා කියලා. తත්‍ර සුදම් වික්කවේ සත්තක්ඛතුං බ්‍රහ්මා හෝමි මහා බ්‍රහ්මා අභිභූ අනභිභූතෝ අඤ්ඤදත්තු දසෝ වසවත්ති. මහණෙනි, සත්වරක් බ්‍රහ්ම වීමි, මහා බ්‍රහ්ම වීමි. අන්‍ය බ්‍රහ්මයන් අභිභවමින්, කිසියෙකු විසින් අභිභවණයට ලක් නොවීමෙන්, සියල්ල දකිමින් අන්‍යයන් තමා වශයෙහි පවත්වමින්, තමන්ට වුමනා පරිදි අන්‍යයන්ව පාලනය කරමින් මේ කල්ප 7 මහා බ්‍රහ්මයා වශයෙන් වාසය කරන්ට ඒ
වර්ෂ 7ක් මෛත්‍රී ධානයේ වැඩු එක පිනින් හැකි වූ බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. චත්තින් සක්කත්තුං කෝපනාහං භික්කවේ සක්කෝ අහෝසින් දේවානමින්දෝ. භික්ෂුනි සත්තිස්වරක් සක්ක දේවේන්ද්‍රව උපන්නේ. අනේක සතක්කත්තු රාජා අහෝසින් චක්කවත්ති ධම්මිකෝ ධම්මරාජා චතුරන්තෝ විජිතාවි ජනපදත්ථාවරියප්පත්තෝ සත්ත රතන සමන්නාගතෝ. නොඑක් සිය ගණන් ජීවිතවල ශක්තිති රජ බවට පත් වුනේමි. ධාර්මික වූ ධර්මයෙන් රජය දිනන ලද සතර මහා දීපේ අධිපති වූ සියලු ජනයන්ට උතුම් වූ රතන හතකින් සමන්විත වූ චක්‍රවර්ති මහරජ වූ බව නොඑක් සිය ගණන් අත්බවවල නොඑක් සිය ගණන් ආත්ම භාවවල මෙසේ ශක්තිති වූ බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉන්පසු බුදුරජාණන් වහන්සේ ඒ ශක්තිති වීමෙන් ඒ ශක්තිති වූ ජීවිතවල ලබන ලද සම්පත්තීන් විස්තර කරනවා. තස්සමයිහම් භික්කවේ ඉමානි සත්ත රතනානි අහේසු. භික්ෂූනි ඒ මට මෙන්න මේ රතන හත ලැබුණා. සේයති ධම් මොනවද යත්? චක්ක රතන, හත්ති රතන, අස්ස රතන, මණි රතන, ඉත්ති රතන, ගහපති රතන, පරිනායක රතන මේව සත්තම. චක්‍ර රතනය, හස්ති රතනය, අශ්ව රතනය, මාණික්‍ය රත්නය, ස්ත්‍රී රත්නය, ගෘහපති රත්නය සහ සත්වැනි වූ පරිනායක රත්නයයි. චක්‍ර රත්නය කියලා කියන්නේ චක්‍රායුධය පහළ වෙනවා. දිව්‍යමය වූ දහසක් අර ඇති දිව්‍යම වූ සක්‍රුවන පහළ වෙනවා. ඉන්පසුව